ඉතින් අද අපි ඔයාලට පෙන්වන්න යන්නේ මතුගම බදුල්ලිය පැත්තේ ඩේ අවුට් එකක් හරි නයිට් ස්ටේ එකක් හරි එන ඕගොල්ලන්ට නාන්න ප්ලේස් එකක්. මේකට කියන්නේ තඹදොල්ල ඇල්ල කියලා. ඉතින් අපිත් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගෙනාවේ අපිත් මෙතනට යන්න හදද්දී YouTube එකේ සර්ච් කරලා බලද්දී ගොඩක් වීඩියෝස් තිබ්බේ නැහැ. අපිටත් දැනගන්න ඕනේ උනේ මෙතනට යන්න ඇවිදගෙන යන්න පුළුවන්ද? අපේ අම්මලා තාත්තලාට ඇවිදගෙන යන්න පුළුවන්ද? අපිට ළමයින්ව වඩාගෙන යන්න පුළුවන්ද? කැලෑවක් මැදින්ද තියෙන්නේ නැත්නම් ලොකක් කන්දක් මුදුනට නගින්න තියෙනවද? ඒ වගේ දේවල් අපිට තිබ්බේ නැති හින්දා තමයි අපිත් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට අරන් ආවේ. එහෙනම් බලන්න මේ ප්ලේස් එකට ඔයගොල්ලන්ට යන්න පුළුවන්ද? ඔයගොල්ලෝ යන්න කැමතිද කියලා. මේ ඇල්ලට තමයි ගම්පොළ ඇල්ල කියලාත් කියන්නේ. මේකට යන්න එච්චර අමාරු නෑ. ඔයා හයිවේ එකේ එනවා නම් වැලිපැන්නෙන් එක්සිට් වෙලා විනාඩි 20ක 25ක දුරින් තමයි මේ දිය ඇල්ල තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ දිය ඇල්ලට යන පාර. හරිම ලස්සන ගැමි පරිසරයක් තමයි තියෙන්නේ. මෙතන තියෙන වටිනාම දේ තමයි ඔයාලට සේෆ්ලි ඔයාලගේ කාර් එක, වෑන් එක, එන බස් එක මෙතන පාක් කරලා යන්න පුළුවන්. මෙතන එතන බලන එක්කෙනෙක් ඉන්නවා. අපිට එතන නම් ෆොටෝ එකක් අරගන්න බැරි වෙලා තියෙනවා. ඒක අපිටත් ගොඩක් පහසුවක් වුණා. මේ දැන් පෙන්වන්නේ ඒ පාක් එකේ ඉඳන් අපි ඇවිදගෙන ඇල්ලට යන විදිය. එතන ඉන්නවා අපි යන වෙලේ නම් හිටියා ගයිඩ් කෙනෙක් කියන්න බෑ නිකන් අංකල් කෙනෙක් හිටියා. එයා තමයි අපිව එතන පාක් කරන්න කියලා අපිව එක්කගෙන ගිහිල්ලා පෙන්නුවේ. ඉතින් පොඩි කැලෑවක් මැදින් වගේ තමයි මේ පාර තියෙන්නේ. ඒත් එච්චර අමාරු නෑ. හරි ඉතින් මේ තියෙන්නේ ඒ දිය ඇල්ල. අපි ගිය දවසේ නම් වතුර ටිකක් අඩුයි. වතුර තියෙන කාලේ උනත් මෙතන එච්චර භයානක තැනක් නෙමෙයි කියලා තමයි අපිට දැනගන්න හම්බුනේ. මොකද නාන තැන් වල ගල් වලින් එහෙම වට වෙලා තමයි තියෙන්නේ. සෙනගත් ටිකක් ගැවසෙන තැනක් ෆොරිනර්ස්ලා එහෙමත් ඇවිල්ලා හිටියා. බය වෙන්න දෙයක්වත් නැහැ. ඔයාලා නෑවේ නැතත් එතන කාලා බීලා පොඩ්ඩක් එන්ජොයි කරලා නැචරල් වෙදර් එක නැත්තම් නේචර් එක ඔයාලට හොඳට එන්ජොයි කරලා එන්න පුළුවන්. නේචර් ලව කෙනෙක්ට නිදහසේ ඉඳලා එන්න පුළුවන් ලස්සන තැනක් තමයි මේක. ඉතින් ඔයාලත් මේ පැත්තට එන්න හිතන් ඉන්නවනම් තඹදොළ ඇල්ලටත් යන්න අමතක කරන්න එපා. ඉතින් එතනට ගිහින් තියෙනවනම් අපිට කමෙන්ට් එකක් දාන්න.